අද ඔයාලට කියන්න යන්නේ මං කරපු හොඳ වැඩක් ගැන. ලංකාවම විපතට පත් වෙලා ඉන්න මේ වෙලාවේ මගේ ගමත් ගම් වතුරෙන් යට වුණා. ඉතින් මගේ ගම කලාවැව. කලාවැව අවුකන ප්‍රධාන මාර්ගය තාමත් ජලයෙන් යට වී පවතිනවා. ඉතින් මගේ තෙපසින් ඒ බලා ගැනීමට පුළුවන්. ගම් වතුරෙන් පීඩා විඳි මගේ නැන්දලා මාමලා අයියලා අක්කලා යහළු විහෙලියන්ට හැකි පමණින් නැන්දලා මාමලා උදව් කළා. ඉතින් මමත් එය දැකලා මගේ යහළු ඉහෙලියන්ට පොත් පෑන් පැන්සල් ආදියෙන් අවශ්‍ය උපකරණ පරිත්‍යාග කළා. ඉතින් පුංචි යාළුවනේ, ඔයාලත් පොඩි කල සිටම හොඳ වැඩ කිරීමට පුරුදු වෙන්න. මම ලංකාවට මෙවැනි විපතක් නොවේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අද කතාව අවසන් කරනවා. ආයුබෝවන්.